Hello everyone, welcome back to my YouTube channel. ඔයාලා කළු කුහර ගැන මොනවද දන්නේ? ඔයා කළු කුහරයකට වැටුනොත් මොනව සිද්ධ වෙයි කියලාද හිතන්නේ? ඔයාට ජීවත් වීමේ හැකියාවක් තියෙයිද? ඔයාට ඒකෙන් පිට වෙන්න පුළුවන් වෙයිද? ඔයාට වෙනත් ලෝකයකට යන්න වුණොත් ෂණික මාර්ගයක් තියෙයිද? අද බලමු කළු කුහර කියන්නේ මොනවද කියලා. කළු කුහර කියන්නේ අඳුරු හිස් අවකාශයක් නෙමෙයි. අයිස්ටයින්ගේ සම්පූර්ණ සාපේක්ෂතා න්‍යාය අනුව කළකුහරයක් හැදෙන්නේ මහතාරකාවක් මිය ගිහිල්ලා ඒක තියෙන කුඩා ඝන අවශේෂ හරයන්ගේ. කළකුහරය විශාල ප්‍රමාණයේ ද්‍රව්‍ය කුඩා අවකාශයක සම්පූර්ණ වීමක්. ඒ වගේම තමයි කළකුහරේ ගුරුත්වය ඉතාම ශක්තිමත්. ඒක සූර්යයාට වඩාත් ශක්තිමත්. ලොකු ගුරුත්වාකර්ෂණ බලයක් මේ කළකුහරය ඇස්සේ තියෙනවා. සරලව කියනවනම් කළුකුහරයකට ආසන්න වෙද්දි ඔයාව ගුරුත්ව බලයට ඇදෙනවා. ඔයාලගේ සිරුර දිගු වෙනවා. ආලෝකය ඇතුළු සියලුම දේ අහිමි වෙනවා. බාහිර අය ඔයාගේ හැඩය දකිද්දි එයාලට වෙනස්ම විදිහට තමයි ඔයාලව පේන්නේ. මේකට කියන්නේ ස්පැගඩිෆිකේෂන් කියලා ක්‍රියාවලියක්. ඒ වගේම තමයි ස්ටෙෆන් හොකින් විද්‍යාඥයා කළුකුහරයෙන් ඉවතට පිටවෙන කිරණ පිළිබඳව පර්යේෂණ සිද්ධ කරලා තියෙනවා. ඉතින් ඔයාලා කළුකුහරයකට වැටුනොත් මොන වගේ එක්ස්පීරියන්ස් එකක් වෙයිද? දිගටම මේ වගේ කරුණුත් එක්ක රැඳිලා ඉන්න channel එක subscribe කරලා තියාගන්න. Thank you.